Hi guys, ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ඔන්න ආයෙමත් vlog එකකින් ඔයාලව හම්බෙන්නවා. ඉතින් ඔයාලා කලින් vlog එකේ දැක්කනේ මම ගෙදර හිටියේ කියලා. ඉතින් දැන් අපේ ගෙදර ඉන්න දවස් ටික ඉවර කරලා ආයෙමත් මේ හස්බන්ඩ්ගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරියටම මේ අලුත් අවුරුද්දට කලින් දවසේ. ඉතින් අපි හෙට කියන්නේ අවුරුදු දවසේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් තමයි හිටියේ. ඉතින් ඒකට ඕන බඩු වගේකුත් තියෙනවා. ඒක ගන්නත් එක්ක තමයි අපි මේ යන්නේ. ට්‍රිප් එකක් කිව්වට ලොකු පුතුරකට නෙමෙයි කට්ටියම කතා වුණේ නාන්නයන් කියලා. ඉතින් ඒවට කන්න මොනා හරි හදන්න මාළු හරි හාල් මැස්සු හරි තියෙනවා නම් කරවල හරි තියෙනවා නම් ඒව බලන්න තමයි මේ යන්නේ. ඉතින් අලුත් අවුරුද්දට ගොඩක් අයට නිවාඩු ලැබුණනේ සතියක් විතර. ඉතින් ඒ සතියේ ඔයාලා මොකද කරේ? ට්‍රිප් ගියාද? එහෙම නැත්නම් ගෙදරම හිටියද? එහෙම නැත්නම් චාරිත්‍ර වලට අවුරුදු සමරුවද? ඉතින් කොහොමද ගෙවුනේ කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. හැබැයි ඉතින් එක එක හේතු නිසා අපිට ඒ ගමන යන්න බැරි වුණා. ආයෙත් වෙන දවසක යන් කියලා තමයි කට්ටිය හිතාගත්තේ. හැබැයි ඉතින් ආයෙ කවද යන්න වේද කියලා නම් අපි දන්නේ නැහැ. කිව්වොත් මුළු පවුලකටම පුළුවන් වෙන එක දවසක් හොයාගන්න එක ඇත්තටම හරිම අමාරු වැඩකටත් වඩා කරන්න බැරි වැඩක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඉතින් එක අයට එක දවසට එක වැඩනේ. ඉතින් සමහර අය ඉස්කෝලේ යන්න ඕනේ, සමහර වැඩට යන්න ඕනේ. ඉතින් නිවාඩු දවසක් ආවත් ඒ නිවාඩු දවසේ සමහර අය වැඩ, සමහර අයට තව වෙන වැඩ තියෙනවා. ඉතින් ඒක නිසා මුළු පවුලක් එක ගමනකට හදා ගන්නවා කියන එක නම් හරිම අමාරු වැඩක්. ඉතින් ඒක නිසා අපි බලමු කවදද මේ ගමන අපිට යන්න පුළුවන් වෙන්නේ කියලා. අපි පොඩි වැඩකට හලාවත ගිය නිසා අපි ඉතින් මේ දැන් ගෙදර යන්නේ බීච් සයිඩ් එකේ. ඉතින් ඇත්තටම මාර ලස්සනයි, මොකද නිල් පාටයි බලන් ඉඳි හරිම ආසයි. දැන් ඉතින් අපි ලෑස්ති වුණා ටවුන් එකට යන්න. හෙට ඉතින් අවුරුදුනේ තාත්තා මල් පැලේ හදලා ඔක්කොම කරලා තිබ්බේ අපි එනකොට. අපි ඉතින් ආව ගමන් ආයෙමත් ටවුන් එකට ගියා පොඩි වැඩ වගේක් තිබ්බ කරගන්න. ඒව ටික කරගෙන එනවා කියලා. ඉතින් මේ vlog එකේ ඔයාලා දවස් 3ක් විතර දාකේ. ඉතින් මේ තියෙන්නේ අවුරුද්දට කලින් දවසනේ. ඊස්සේ අවුරුදු දවසේ අවුරුද්දට පස්සේ දවසේ ඔයගොල්ලෝ මේ vlog එක දාකි. හැබැයි ඉතින් අවුරුදු දවසේ නම් අපි මුකුත්ම කළේ නැහැ. ඉතින් අලුත් අවුරුදු දවසේ අපි යන්න දාගෙන හිටියේ. උදේ තමයි ගමන කැන්සල් වුනේ. ඉතින් ඔක්කොම පැත්තකින් තියලා මම මේ ටිකේ ගෙදර හිටියේ හින්දා මෙහි ගෙදර අස් කරන්න බැරි වුණ හින්දා අලුත් අවුරුදු දවසේ ඔක්කොටම කලින් කරේ ගෙවල් අස් කරපු එක තමයි. අපි ඉතින් දැන් ටවුන් එකට ගිහිල්ලා මට සල්ලි වගේක් ගන්න තිබ්බ හින්දා ATM එකට ගියා. පළවෙනි ATM එකේ ඉතින් සල්ලි ගන්න බැරුව ගියා. හැබැයි මට මැසේජ් එකක් ආවා මම ඉල්ලපු ගාන කැපුණා කියලා. දැන් මම බය වෙලා තමයි හිටියේ. ඊට පස්සේ කොහොම හරි බැලන්ස් එක බලද්දී බැලන්ස් එක ෂේප් ඒක නිසා ආවා. එහෙම උනේ ඇයි කියලා නම් දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අලුත් අවුරුදු දවසේ ඉතින් ඔච්චර තමයි. මොකද ඉතින් එතනින් එහාට අපි දෙන්න කරේ මුළු ගේම අස් කරපු එක තමයි. මේ තියෙන්නේ අලුත් අවුරුද්දට පස්සේ දවස. ඉතින් අද තමයි කිරි අම්මලා ගෙදර කෑම තියෙන්නේ. ඉතින් අද තමයි ඒ වගේම නෑදෑයෝ බලන්න යන්නේ. ඉතින් ඒක නිසා අද චුට්ටක් නිදා ගන්නවා කියලා හිටියත් ඊට පස්සේ මතක් වුණා දැන් ඉතින් යන්න තියෙනවා කියලා. ඒක නිසා නැගිට්ටා. නැගිටලා ඊට පස්සේ ඉතින් මම නැන්දලා ගෙදර කියන්නේ කිරි අම්මලා ගෙදර ගිහිල්ලා ඔයන්න පොඩි උදව්වක් දුන්නා. මොකද ඉතින් අද හැමෝම කියන්නේ හස්බන්ඩ්ගේ හැමෝම සහෝදරයෝ කට්ටිය ඉතින් එහෙට තමයි එන්නේ. මොකද කිරි අම්මා ඉන්න හින්දා කිරි අම්මව බලන්න. ඉතින් අද දවසේ ඉඳන් ඩයට් කිසිම දෙයක් නැහැ. අද දවසේ ඉඳන් ඉතින් කෑවා තමයි කරේ. මොකද ඉතින් අවුරුදු දවසේ ගෙදරට ගිහිල්ලා කන්නේ නැතුව ඉතින් අපි සාමාන්‍යයෙන් එන්නේ නෑනේ. ඉතින් මේ දවස් ටිකේ ඩයට් ඔක්කොම පැත්තකින් තියලා කවුප එක තමයි කළේ. ඉතින් ජිම් යන එක නැවැත්තුවේ මම ගෙදර ගියපු දවසේ. ඒ කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා ඉඳන් දැන් මම මේ වොයිස් කරන දවස එනකම්ම මම තාම ජිම් එකට ගියේ නැහැ. ඉතින් දැන් ආයේ හෙට ඉඳන් අනිවාර්යෙන්ම යන්න ඕනේ. මට ඉතින් පොඩ්ඩක් මෙහෙම බිම ඉඳගෙන කපන්න අමාරුයි. ඒ කිව්වොත් ඉතින් මම උසයිනේ. ඒක හින්දා තමයි ඉතින් ඔය මං අමාරුවෙන් කපනවා වගේ පේන්නේ.
හරි. ඉතින් ඒකත් ඉවර කරලා දැන් අපි හදන්නේ තාත්තගේ පැත්තේ නෑදෑයෝ බලන්න යන්න. දැන් මම ඕගොල්ලන්ට shopping vlog එක ගෙනාවනේ. ඒකේ මං කිව්වා නේද තව ගවුන් දෙකක් ගත්තා කියලා. ඒ ගවුන් දෙකෙන් එකක් තමයි මෙන්න මේක. ඉතින් ඔයාලම කියන්නකෝ ඒ ගවුම මට ලස්සනයිද කියලා. මං නම් හිතන්නේ ඒ ගවුම මට ගැලපෙනවා කියලා. ඉතින් මං ඒ ගවුමට හරිම ආසයි. ඉතින් තවත් ගවුමක් ගත්තා. ඒ ගවුමත් අඳින දවසක මම කියන්නම්. මෙන්න මේක තමයි එදා ගත්ත ඉතුරු ඇඳුම කියලා. දැන් ඉතින් තාත්තලාගේ ගෙදර කියන්නේ තාත්තගේ සහෝදරයන්ගේ ගෙවල් වල යන්න තමයි මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ. ආපහු ගිහිල්ලා ආපහු කිරියම්මලා ගෙදර එන්නත් ඕනේ. මොකද කෑම තියෙන්නේ අද එහෙනේ දවල් කෑම. දැන් ඉතින් අපි මේ නෑගම් යන වෙලාව තමයි. එකටම ගියේ මහප්පලයි ගෙදර. ඉතින් ඒ යනකොට එයාලා ගෙදර නම් හිටියේ නැහැ. ඇයි කිව්වොත් ඉතින් අද අවුරුදු දවස නිසා අවුරුදු දවසින් පහවදා දවස නිසා කට්ටිය කැම වේලකට එක නන්ද කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා. ඉතින් අපි යනකොට කට්ටිය ගෙදර හිටියේ නැති නිසා කෝල් එකක් දීලා බලනකොට එයාලා එහි ගිහිල්ලා තමයි තිබුණේ. ඉතින් ඒක නිසා අපි ආයෙමත් හරවගෙන එහි යන්න තමයි මේ ලෑස් වෙන්නේ. ඊට කලින් අපි බාප්පලාගේ ගෙදර තමයි මේ යන්නේ දැන්. ඉතින් මේ යන හැම ගියක්ම ගොඩාක් දුර තියෙන ගෙවල් නෙමෙයි ළඟ තියෙන ගෙවල් තමයි. ඉතින් 3 දෙනාම යන්න ඕනේ හින්දා තමයි අපි මේ වාහනේ යන්නේ. ඉතින් මේ තමයි මහප්පගේ ගෙදර. ඔන්න අපි කිව්වා වගේ එකටම ආවේ එහෙ. හැබැයි ඉතින් එයාලා හිටියේ නැහනේ. දැන් ඉතින් අපි යන්නේ මේ බාප්පලාගේ ගෙදර. ඉතින් ඔයාලා නෑගම් ගියාද? ඔයාලගේ නෑදෑයෝ ටික බලන්න ගියාද? නැත්නම් ගෙදරට වෙලා හිටියද? ඉතින් 15 වෙනිදා තමයිනේ. මම දන්නේ හරියටම නැකත් මම දන්නේ නැහැ හරියටම වෙලාවල් චාරිත්‍ර එහෙම. ඉතින් මෙයාලා කිව්ව විදියට තමයි 15 වෙනිදා තමයි මේ දේවල් කරන්න තිබ්බේ. ඉතින් ඔයාලා 15 වෙනිදා මොකද කරේ? සමහර අයට නම් නිවාඩු හම්බුණා වගේම සමහර අයට වැඩ. ඉතින් මේ දවස් දෙක ඔයාලගේ ගෙවුනේ කොහොමද කියලා බලන්න අපිටත් කියාගෙන යන්න. දැන් ඉතින් අපි ඉන්නේ බාප්පගේ ගෙදර. ඒ කියන්නේ තාත්තගේ මහ ගෙදර. තාත්තගේ මහ ගෙදර තමයි මේක. එතන තමයි බාප්පා ඉන්නේ. ඉතින් සමහරක් වෙලාවට අපි හැමෝටම හොඳ පවුල ලැබෙන්නේ නැහැ. සමහරක් විට අපිට ඊර්ෂ්‍යා කරන, සමහරක් වෙලාවට අපිට අකමැති, සමහරක් වෙලාවට අපිත් එක්ක තරහ මේ වගේ පවුල් තමයි ඉතින් ගොඩක් වෙලාවට හම්බෙන්නේ. හැබැයි ඒ අතරේ තමන්ගේ සහෝදරකම් රැකගෙන තමන්ගේ නෑදෑකම් රැකගෙන ඉන්න ලස්සන පවුලුත් නැතුව නෙවෙයි. ඉතින් ඔයාගේ පවුල කොහොමද? හැමෝම සතුටින් ඉන්න පවුලක්ද? එහෙමත් නැත්නම් එක හේතුන් නිසා විරසක වෙලා ඉන්න පවුලක්ද? ඉතින් මගේ පවුල ගැන කතා කරොත් නම් ඒ කියන්නේ මගේ අම්මගේ සහෝදරයෝ තමයි මට පවුලක් විදිහට ඉන්නේ. ඇයි කිව්වොත් ඉතින් ඔයාලා දන්නවා ඇති මගේ තාත්තා නැහැනේ. ඉතින් එයාලත් හැබැයි අපි ළඟදී අම්මා වෙලාව එයාලව බලන්න ගියා. එයාලත් අපිට ආදරේ. හැබැයි ඉතින් අපි ගොඩාක්ම ගැටෙන්නේ මගේ අම්මගේ සහෝදරයන්ගේ පවුල් එක්කනේ. හැබැයි ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න තාමත් අපි හැමෝම එකට ඉන්නවා. සමහරක් වෙලාවට රණ්ඩු වෙන වෙලාවල් නැතුව නෙමෙයි. කෑ ගහ ගන්න වෙලාවල්, බැන ගන්න වෙලාවල්, තරහ ඉන්න වෙලාවල් නැතුවම නෙමෙයි. හැබැයි ඒ හැම දෙයකම අවසානයේ අපේ පවුලේ දෙන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ආයෙ එකතු වෙනවා. ඉතින් ගොඩ කාලයක් තරහ වෙලා ඉන්න, ගොඩ කාලයක් විරසක වෙලා ඉන්න, එකිනෙකාට ඊර්ෂ්‍යා කරන, එකිනෙකාව පාගන පවුලක් නෙවෙයි මට නම් තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ පැත්තෙන් හරිම ආශිර්වාදනීයයි ඒ වගේ පවුලක් ලබන්න. හැබැයි ඉතින් කට්ටිය එකතු කරගෙන ට්‍රිප් එකක් යන්න තමයි අමාරු. ඉතින් ඒ වගේ එකමුතුවෙන් හොඳින් සතුටින් ඉන්න පවුලක් කියන්නේ මනුස්සයෙක්ට ලොකු ආශිර්වාදයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒක මට ආශිර්වාදයක් විදිහට දැනුණත් සමහරක් අයට ඒක කරදරයක් විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයි. මම හැමදාම කියනා වගේ මිනිස්සුන්ගේ සිතුවිලි එක වගේ නැහැ. ඉතින් ඒක ඔයාට දැනෙන විදිහ මෙයාටත් මේ වගේ දැනෙන්නේ නැහැනේ කියලා හිතන්න දෙයක් නෙවෙයි. ඒක එකිනෙකාගේ සිතුවිලි. ඉතින් දැන් අපි බාප්පලාගේ ගෙදර ඉඳලා දැන් යන්නේ නැන්දලගේ ගෙදර. මොකද එහෙ තමයි හැමෝම ඉන්නේ. ඉතින් හැමෝම එක තැනක ඉන්න නිසා අපිටත් ලේසි. දැන් ඉතින් ගිහිල්ලා හැමෝටම අපි කතා කරමු. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔහොම තමයි කට්ටියත් එක්ක අපි නෑගම් අලුත් කරගත්තේ.
දැන් ඉතින් අපි නැන්දලා ගෙදර ගිහිල්ලා හැමෝටම වගේ මෙන්න මෙහෙම කතා කළා, වැන්දා, ඒවා කරලා නෑදෑකම් ආයෙත් අලුත් කරගත්තා. මේ දවස්වල නම් පුදුම රසයක් තමයි තියෙන්නේ. පිච්චෙනවා එළියට යද්දි. ඔයාලගෙත් එහෙමද? දැන් ඉතින් අපි නෑගම් ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ කිරියම්මලා ගෙදර යන්න ආපහු ඇඳුමක් ඇඳගෙන චුට්ටක් වෙලා ඉඳන් හිටිය අවුව නිසා ඉතින් එහෙ ගිහිල්ලා කෑම කාලා අපි පස්සේ ඕම පොඩ්ඩක් සෙල්ලම් කළා. ඉතින් එතනින් මගේ අද දවසේ vlog එක ඉවරයි. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.